මෙතකල් කිසි දෙයක් නීතිය වෙනුවෙන් අපිට කතා වුණා මේ මැඩම් ඇවිල්ලා තමයි අඬනගල කතා කරේ මෙහෙමයි කියලා මැඩම් ආපු දවසේ ඉඳලා ප්‍රතික්‍රියාවක් තියෙනවා ඔබතුමා දුන්න දවසේ ඉඳලා මේ රේන්බෝ එකෙන් රට යන්න ගිහිල්ලාද මගේ ගෑණි නැති වුණා මට ළමයි 4 දෙනෙක් ඉන්නවා ළමයි 4 දෙනාට වේලක් කරි වේලක් කා ගන්න බෑද මගේ වයිෆ් මේ සල්ලි පත්ලෙත් එක සල්ලි දුන්නේ පොලියට හොයලා දුන්නා අද පොලිය කාර්යය ගෙදෙට්ට එනවා මං ගෙදර යන්නේ නැහැ මගේ තාත්තා අසනීප වෙලා මාස අවුරුදු 8ක් ගෙදර හිටියා මට තාත්තා වල දා ගන්න බැරි වුණා ගිය මාසේ නැති වුණා කීයක් පොලියට සර් ලක්ෂ 15මාරක් ගත්තා මම පොලියට මගේ යාළුවෙකුට කිව්වට පස්සේ හෙට මෙන්න මේ රේන්බෝ එකෙන් එන්න කියනවා රට යවන්න ලබන සතිය වෙනකොට කියලා සල්ලි දුන්නා ඒ මිනිස්සයා කාර් එකක් පිනාස් කරලා ගෙනත් දුන්නේ පිනාස් එක වාරය 6ක් ඇරියා සර් මං ගෙදර යන්නේ මගේ තාත්තා වල දා ගන්න බැරුව මට මං තාත්තට යාළුවන්ට ගෙදෙට්ට ගේන්න කියලා රෑ ගිහිල්ලා ඒ කටයුතු කළා ආවේ ගමේ ඉන්න බෑ සර් යන්න විදියක් නැහැ මං වේලක් කරි වේලක් කන්නේ සර් මගේ වයිෆ් මාත් එක්ක රණ්ඩු වෙලා මේ ප්‍රශ්න උත්තර දෙනකොට වයිෆ් ළමයි 4 දෙනෙක් දාලා ගිහිල්ලා ඉන්නේ මගේ අම්මගේ ළඟ ඉන්නේ අම්මත් අසනීපකාරයා දැන් තාත්තා මැරුණා ගාසයයි තාත්තා මැරුණා ඒ ටික වෙදකම් මට කරගන්න බැරි වුණා ඇත්ත වශයෙන්ම මෙතන බරපතල සමාජීය ප්‍රශ්නයක් තිබෙනවා මම දන්න විදියට මාත් තාවෙන්නද මාත් යුද හමුදාවේ අවුරුදු 22 ඒ සල්ලි තමයි දුක් විඳලා දාඩිය මාසේ මේ අතේ මේ දැනටත් ආටි කෑල්ලක් මේ අතේ තියෙනවා මේ තියෙනවා නැතිච්ච ඕව මේව කළා සර් අපි ජීවිතේ කැප කළා මොකද මම ලක්ෂ 15මාරක් බැඳ සර් ලක්ෂ 15මාරක් බැඳ සර් අවුරුදු 30 වසරක යුද්ධ ඉවර කරන්න කරින් කර මේ සොල්දාදුවත් එක්ක අපි ගැටිලා මේම කළත් අපිට මේම සලකන්නේ සර් මේක අපිට කරන්න ඕන මේ රටේ මින් ඉදිරියට මේ වගේ වාංචනිකයෝ පිහි නොවෙන්න මේ මිනිස්සුන්ට දඬුවමක් දෙන්න ඕන අපි වගේ අතරණියෝ තවත් එකතු කරලා තව මිනිස්සු මේව කරයි මෙයාට සාධාරණ මේගොල්ලෝ බලපත්‍ර හිතවල නෙතිනේ නේ ඒ වරද තියෙන්නේ බලපත්‍රයේ හිතවලත් ඒගොල්ලෝ කරලා තියෙනවා ජාවාරණ ක්‍රියාත්මක හරි මම මේක ගැන ඔක්කොම විස්තර දන්නවා ඒ කියන්නේ ලක්ෂ 8 ඉඳලා ලක්ෂ 10 ඉඳලා ලක්ෂ 13 ඉඳලා ලක්ෂ 15 ඉඳලා ඔය ගණන් දීපු ගණනාවක් ඉන්නවා. ඔක්කොම කෝටි 86ක් 90ක් විතර. 640ක් විතර ඉන්නවා. ඔය ඔක්කොම මගේ ඔළුවේ තියෙන ඔය කොළ කෑල්ලක ලියාගෙන නෙවෙයි. ඉතින් ඕගොල්ලෝ වෙනින් අපි සටන් කරනවා. ඔබතුමාගේ හයිය පමණයි අපි ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න පුළුවන් උපරිම දේ කරන ඕගොල්ලෝ වෙන්නේ. හරි? බය වෙන්න බෑ. ඕගොල්ලෝ අතරමං වෙන්නේ නැහැ. අනිත් මගේ කට කාටවත් වහන්න බෑ. මේ යාළු හිතවත්කම් අර සම්බන්ධකම් මේ සම්බන්ධකම් මත මම යුක්තිය සාධාරණත්වයේ පැත්තක දාන්නේ. අපි මැරිච්ච ඔබ මං ඉන්නේ ඕගොල්ලෝ එක්ක බලන්න. අපිට ජීවියක් නව ජීවියක් දුන්නේ ඔබතුමා ආවට පස්සේ. හරි. කලබල වෙන්න නැතු ඉන්න. අනිත් එක මේ අධිකරණ භූමිය මේ තුල හැසිරෙන්න උන ආකාරයක් තියෙනවා. ඒක සාමකාමීව බොහොම හරි. ඕගොල්ලෝ වෙනින් අපි ඉන්නවා.